කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. සුබ දවසක්. ඒ වගේම සොඳුරු මොහොතක්. විවාහය වෙනුවෙන් ජීවිතේ තමන් විවාහ වෙන්නේ කවුද, තමන්ගේ අනාගතය තීරණය වෙන්නේ කාත් සමගද කියන ප්‍රශ්න ගොන්නක් එක්ක ජීවිතේ දිහා බොහොම ව්‍යාකූල ස්වරයකින් ව්‍යාකූල ස්වභාවයකින් බල මිනිස්සුන්ගේ හැමෝගෙම හීන මංගල සීන සැබෑ වෙන්න කියලා බොහොම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම සුබ මංගලම් කියලා කේසරි මංගල පියස අද මේ විදිහට බොහොම වැදගත් මංගල යෝජනාවක්, සුන්දර මංගල යෝජනාවක්, කියවා කිව්ව ලස්සන මංගල යෝජනාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අභිමානවත් ගම්පහ පුරවරේ ඉඳන් ශ්‍රී ලාංකීය අභිමානයට ගම්පහ කියපුවම ලංකාවේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන, සියලුම ජාතීන් බොහොම සංහිඳියාවෙන් ජීවත් වෙන, ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට වැඩිම සභිකයන් ප්‍රමාණයක් එකතු කරන, ඒ වගේම ගම්පහ රත්නාවලී, ඒ වගේම බොහොම වැදගත් පාසල් රැසක් පිහිටලා තියෙන ඉතාම සබුද්ධිමත් ජනතාවක් ජීවත් වෙන ගම්පලතක් තමයි ගම්පහ කියලා කියන්නේ. ඉතින් එහෙව් පළාතකින් අපිත් එක්ක සහ සම්බන්ධ වුණ ආදරණීය බොහොම ලස්සනම මනාලියක් දියණියක් ගැන තමයි මේ කතාව ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් අවසරයි යෝජනාංකය 10/831 2002 උපන් දිනය 2002 8 වෙනි මාසයේ 17 වයස අවුරුදු 22යි. මේ වසරේ 23 වෙනි වියට පාතබන සුන්දර මනාලියක්, හරිම ලස්සන දියණියක් එක මතක් කරන්න ඕනේ. අපිත් එක්ක බොහොම ආදරෙන් සම්බන්ධ වුණා දයාබර මෑණියන්. අපි එතුමියවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ බොහොම ආදරෙන්. ලග්නය මේෂ, උස අඩි 5යි අඟල් 2ක්, ජාත්‍යන්තර පාසලක ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ටීචර් කෙනෙක්, ගුරුවරියක්, වෘත්තියක් විදිහට වඩා මම හිතනවා ඒක සේවයක්. කතා කරන මම, ශ්‍රවණය කරන ඔබ මේ හැම දෙයක්ම දැනගන්නේ අකුරු අයනු කියන්නේ කාගේ හෝ ගුරුවරයෙක් නිසා කියලා මතක තබා ගත යුතු සහ අපිට උගන්වපු ගුරුවරු මේ මොහොතේ මා බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් එවැනි වෘත්තියක් තමයි ගුරු වෘත්තිය කියලා කියන්නේ. මීට කලින් විවාහයක් සිද්ධ වෙලා නැහැ. ස්ථිර නිවසක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. අම්මයි තාත්තයි දයාබර මල්ලි බාල සහෝදරයා ඉන්නවා. තාත්තත් වැදගත් රැකියාවක් කරන බොහොම සුන්දර පවුල් පරිසරයක ජීවත් වෙන බොහොම චරිතවත්, ඒ වගේම සිංහල බෞද්ධ අපේකමට හැදුණු දියණියක්. ඉතින් විදේශගත මංගල යෝජනා විශේෂයි. විවාහයෙන් පස්සේ විදේශගත වෙන්න, එහෙම නැත්නම් දැනට විදේශගතව ඉන්න වැදගත්, ඒ වගේම උසස් රැකියාවක් කරන ආදරයෙන් සොඳුරු යුග දිවියක් ගත කරන්න පුළුවන් පුතෙක් තමයි ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සිහින ඒ විදිහම ඒ ආකාරයෙන්ම සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරන යෝජනාගේ 10/831. රයිට්, සියලුම තොරතුරු දැනගන්න ඕන අපේ දයාබර මෑණියන්ගේ දුරකථන අංකය දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒට අමතරව අපිට කතා කරන්න අපිත් කැමතියි ඔයගොල්ලන්ට උදව් කරන්න. මේ මංගල සිහිනය ඉතාම ඉක්මනින් සාර්ථක වෙන එක ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනි මොහොතකින් අපි හමු වෙමු. ගිහිල්ලා එන්නම් හැම දිනාටම තෙරුවන් සරණයි. මේ තමයි කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. තව වීඩියෝ බලන්න කැමති නම් subscribe කරලා තියාගන්න. ආදරේ. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දියා. තෙරුවන් සරණයි.